ඉතින් අපි මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2005 O level pass paper එකේ part 1 එකේ පළවෙනි ප්‍රශ්නය. මම ඒකේ PDF එකත් ඔයාලට දාලා තිනවා download කරගන්න ඇති. අපි ප්‍රශ්නෙන් ප්‍රශ්නේ සාකච්ඡා කරගෙන යමු. Test 1 පළවෙනි ප්‍රශ්නේ. Read the following letter and fill in the blanks. ලියුමක් තියෙනවලු පල්ලේ හැදීලා ඒක කියලා හිතෙන් සම්පූර්ණ කරන්න තියෙන්නේ. Use the words in the box. කොටුවේ තියෙන වචන භාවිත කරන්න කියලා කියනවා. The first one is done for you. පළවෙනි භාවණයෙන් කරලා දීලා කියලා තියෙනවා. බලන්න කොටුවේ තියෙන වචන ටික. The තියෙනවා, any තියෙනවා, තියෙනවා, few තියෙනවා, lot තියෙනවා, much තියෙනවා. ඉතින් දැන් අපි ඉස්සලාම බලන්න ඕන මේ කොටුවේ තියෙන වචන දාන්න කලින් මේ වචන වල තේරුම මොකක්ද කියලා. අපි මේ කලින් වචන අහලා හුරුකමත් ඇති. හැබැයි භාවිත කරන ආකාරය ගැන පොඩි ගැටලුවකුත් ඇති. අපි හරියටම බලමු මේ වචන කොහොමද භාවිත කරන්න ඕනේ කියලා. අපිට හම්බෙන මුලින්ම වචනේ තමයි the කියන එක. අපි ওই the කියන වචනේත් එක්ක තව වචන කොටස් දෙකක් කතා කරමු. කියන එකයි n කියන එකයි. අපි ගොඩක් අහලා තියෙනවා මොකද්ද ඔය කියන එකයි n කියන එකයි. ඕකේ සාමාන්‍ය සිංහල තේරුම වෙන්නේ අල් කයන්න. කියන අර්ථය තමයි අපි ඔය the කියන එකයි n කියන එකෙන් භාවිතා කරන්නේ. මොන වගේ අවස්ථාවලද අපි ඔය කියන එකයි n එකයි භාවිතා කරන්නේ? සාමාන්‍යයෙන් අපි වචන නාම පදත් එක්ක තමයි අපි ඔය අල්කයන් නැත්නම් එකක් කියන එක භාවිත කරන්නේ. පොතක්, පෑනක්, පැන්සලක්, ගහක්, ළමයෙක් ඔය හැම තැනකම අපිට අල්කයන්ක් භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. කොහොමද? සාමාන්‍යයෙන් අපි නොදන්න දෙයක් ගැන අඟවද්දී තමයි ඔය අල්කයන් කියන එක භාවිත කරන්නේ. දැන් මම කියනවා අන්න තමයි පොතක් තියෙනවා. අන්න තමයි පැන්සලක් තියෙනවා. ඔය කියන වචනයෙන්ම තේරෙනවා, සොරෙන්ම තේරෙනවා. ඕක අපි නොදන්න දෙයක් ගැන තමයි මේ කියන්නේ කියලා. ඒ වගේ අවස්ථාවකට අපිට ඔය අල්කයන් කියන එක භාවිත කරන්න පුළුවන්. කොහොමද අපි තීරණය කරන්නේ ඔය අල්කයන් වෙනුවට ද ඇන්ද දාන්න කියලා. අපි ඒක තීරණය කරන්නේ ඒ යොදන නාමපදේ නැත්නම් වචනේ මුලාකුර අනුව. මුලාකුර නිකන් භෞතිකව බලලා නෙමෙයි අපි තීරණය කරන්න ඕන ද ඇන්ද දාන්න කියලා. මුලාකුරේ ස්වභාවය අනුව තමයි තීරණය කරන්න ඕන. ඒ කියන්නේ උච්චාරණය කරද්දී එන හඬ අනුව තමයි තීරණය කරන්න ඕන යොදන්නේ ද ඇන්ද කියන්නේ කියලා. අපි යොදන නාමපදේ හිතමු අපි book කියලා. පොත. එතකොට ඔය නාමපදයේ මූලාකුර ස්වරාක්ෂරයක හඬක් නැගෙනවා නම් අපි ඔය කියන අල්කයන්ට භාවිතා කරන්නේ n කියන එක. අපි ඔය යොදන නාමපදයේ මූලාකුරට ව්‍යංජනක අක්ෂරයේ හඬක් නැගෙනවා නම් මූලාකුරෙන් එතකොට අපි ඔය අල්කයන්ට කියන එකට භාවිතා කරන්නේ කියන එක. දැන් ගත්ත උදාහරණේ පොත book. දැන් ඕකේ හඬ නැගෙන්නේ කොහොමද? ව්‍යංජනක අක්ෂරයේ හඬක් නැගෙන්නේ. එතකොට අපි අල්කයන් කියන භාවිතා කරන්නේ කියන එක. පොතක් a book. ගත්තේ අකුරේ හඬයි ගත්තේ. මුල අකුරේ හඬයි ගත්තේ. මම ගන්නවා ගහ. ගහට මම කියනවා මොකද්ද? tree. මට කියන්න ඕන ගහක් කියලා. එතකොට මුල අකුර එන්නේ t. ඔක උච්චාරණය කරලා දෙන්නේ tree කියලා. එතකොට ව්‍යංජනයක අක්ෂර හඬක් එන්නේ. එහෙනම් මම අල්කයන්ට භාවිත කරනවා මොකද්ද? කියන එක. tree ගහක්. මට කියන්න ඕන විශ්වවිද්‍යාලය කියලා. එතකොට එනවා මොකද්ද? university. එතකොට අපි අකුර භෞතිකව බැලුවොත් එහෙම u. එතකොට අපි ටක් ගහලා රැවටිලා n දැම්මොත් එහෙම වැරදි. අපි ගන්න ඕන අකුරේ උච්චාරණය pronunciation එකයි ගන්න ඕන. එතකොට ඔකේ ඉන්නේ university කියලා y අකුරක හඬක් එන්නේ. එතකොට අපි විශ්වවිද්‍යාලයට u අකුර කියලා රැවටිලා n දැම්මොත් වැරදි. මොකද මේකේ හඬ එන්නේ මුල අකුරේ උච්චාරණය එන්නේ y අකුරක හඬක්. එතකොට අපිට අල්කයන්ට භාවිත කරන්න වෙන්නේ මොකද්ද? කියන එක. university විශ්වවිද්‍යාලයක්. එතකොට අපි ගන්නතොත් එහෙම අලියා. අලියාට අපි කියනවා එලිෆන්ට් කියලා. එතකොට මට කියන්න ඕන අලියෙක් කියලා. එතකොට අපි අල්කයන්ට භාවිත කරන්නේ n කියන එක. මොකද මෙතන හඬ එන්නේ ස්වරාක්ෂරයක හඬක්. n එලිෆන්ට් අලියෙක්. මට කියන්න ඕන පැය කියලා. පැයට අපි කියන්නේ අව. මේකේ මුල අකුර h අකුර උනාට හව කියලා උච්චාරණය කරන්නේ නැහැ. අපි මේක අව කියලා තමයි උච්චාරණය කරන්නේ. එතකොට මේකේ මුල අකුරේ හඬ එන්නේ ස්වරාක්ෂරයක හඬක්. එහෙනම් මම පැයක් කියන භාවිත කරනවා n කියන එක. n අව. එතකොට අපිට දැන් තේරෙනවා අකුරේ මුල අකුරේ භෞතිකව බලලා දැන්ද කියලා තීරණය කරන්න එපා. උච්චාරණය අනුව තමයි තීරණය කරන්න ඕන. ස්වරාක්ෂරයක හඬක් නැගෙනවා නම් n, ව්‍යංජන අක්ෂරයක හඬක් නැගෙනවා නම් කියන එක භාවිත කරන්න ඕන කියලා. ඔය පත්තරේ එහෙම ඉංග්‍රීසි පත්තරේ එහෙම කියන කට්ටියට ගොඩක් වෙලාවට හම්බෙනවා මෙහෙම එකක්. පාර්ලිමේන්තු මන්ත්‍රී. පාර්ලිමේන්තු මන්ත්‍රී කියන අපි භාවිත කරනවා ඉංග්‍රීසි භාෂාවෙන් member of the parliament. member of the parliament. පාර්ලිමේන්තු මන්ත්‍රී. මට කියන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා. එතකොට ඔය අල්කයන්ට අපිට භාවිත කරන්න පුළුවන්කම එන්නේ කියන එකයි. මෙතන හඬ එන්නේ මේ. ස්වර අක්ෂරයක හඬක් නෙමෙයි ව්‍යංජන අක්ෂරයක හඬක්. එහෙනම් අපි අල්කයන්ට දාන්නේ මොකද්ද? කියන එක. අපි ඔක කෙටි කරද්දී මුල අකුරු දෙක භාවිත කරලා MP කියලා දානවා. ෂෝට් කරලා කෙටි කරලා.
එතකොට මේකේ හඬ එන්නේ ඒ ස්වරාක්ෂරය කරලා. ඒ වගේ අවස්ථාවට අපි අල්කනයින්ට භාවිත කරන්නේ මොකද්ද? n කියන එක. NMB. එතකොට මේක හොඳම උදාහරණයක් අපිට ඔය මුලාපුර බලලා නෙමෙයි තීරණය කරන්න ඕන. හඬ අනුව තමයි තීරණය කරන්න ඕන කියන එක අද ඇඳ දාන්න එක තීරණය කරන එක. ඒ වගේම තමයි අනිත් වචනේ ද කියන එක. මොකද්ද මේ ද? ඔය ද කියන එකට සිංහල තේරුමක් නැහැ. හැබැයි අපි ඔක භාවිතා කරන්නේ හොඳින් දන්නා දේවල් වලට. කියන පාර්ශවයත් අසාගෙන සිටින පාර්ශවයත් සියලුම පාර්ශව දැනුවත් නම් එතකොට අපි ඒ වචනේත් එක නාම පදෙත් එක අනිවාර්යෙන් ද එකක් භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඔගේ තව නීතියක් තියෙනවා මෙහෙම එකක් මේ ලෝකේ එක දෙයක් පවතින දෙයක් වලට පමණක් ද භාවිතා කරන්න කියලා උදාහරණ දෙන්නේ ඉර කියන එක sun the sun. ඉතින් ඉර කියන එක හැමෝම දන්න දෙයක්. ලෝකේ එක දෙයක් තමයි සම්භාවනාවෙන් තමයි තියෙන්නේ. හැබැයි හැමෝම දන්න දෙයක්. ඉතින් ද එකක් භාවිතා කරනවා. අපි ලෝකේ එක දෙයක් පමණක් තියෙන දේවල් වුණාට ඒක දන්නේ නැත්නම් අපිට ද එකක් භාවිතා කරන්න හැකියාවක් නැහැ. දැන් මං කියනවා අන්න අතරින් බල්ලෙක් දිව්වා. දැන් බල්ලව අපි දන්නවද? දැන් බල්ලව අපි දන්නේ නැහැ. ඒතකොට බල්ලට ඩෝ බල්ලෙක් කියලා අල්කයන කියනවනම් ඩෝ කියලා දාන්න පුළුවන්. හැබැයි මං කියනවා ඒ බල්ලා කොර ගහනවනේ. ඔය මොන බල්ලද? අර මම උඩ වාක්‍යයේ සඳහන් කරපු දුවපු බල්ලා. එතකොට දෙවෙනි අවස්ථාවේදී අපි අහන් ඉන්න පාර්ශවයයි කීන පාර්ශවයයි සියලුම පාර්ශව දැනුවත් ඔය බල්ලාගෙන. එතකොට අපිට ද ඩෝ කියලා භාවිත කරන්න පුළුවන්. ඒක තමයි අපි අර ඉස්කෝලේ යන කාලේ අපිට ගුරුවරු ගන්නන්නේ පුතේ කුරුල්ලා ගැන රචනාවක් ලියමු බර්ඩ්. එහෙනම් පටන් ගන්න මුල බර්ඩ් කියලා වාක්‍යය ලියලා දෙවෙනි අවස්ථාවේ පුතේ දැන් දාන්න ද බර්ඩ් කියලා ගන්නේ. ඇයි දෙවෙනි අවස්ථාවට වෙද්දී අපි ඒ ගැන හොඳින් දැනුවත් වෙන හින්දා. ඒක හින්දා අපි හොඳින් දන්න දේවල් වලට විතරයි ද දාන්නේ. නොදන්න දේවල්ට ද දාන්න යන්නේ නැහැ. ඕක තමයි වලයි n වලයි ද වලයි තේරුම වෙන්නේ. හරි අපිට හම්බ වෙන ඊළඟ වචනේ තමයි එනි කියන එක. ඕකත් එක්ක යන වචනයක් තමයි සම් කියලා කියන්නේ. අපි ඔය එනි කියලා භාවිතා කරත් සම් කියලා භාවිතා කරත් ඔය දෙකේම තේරුම එන්නේ කිසියම් නැත්නම් ටිකක් නැත්නම් ස්වල්පයක් යන තේරුම තමයි ඔක එන්නේ. සම් එකේ එනි එකේ තේරුම එකයි භාවිතා කරන ආකාරය තමයි පොඩි වෙනසක් වෙන්නේ. ඉංග්‍රීසි භාෂාවේ අපි භාවිතා කරන ඕනෑම වාක්‍යයක් හදන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා. එකක් තමයි affirmative form ඇත යන අර්ථය, අනික question form ප්‍රශ්න ස්වරූපේ, අනික negative form නැත යන අර්ථය, අනික negative question form නැත යන අර්ථයේ ප්‍රශ්න ස්වරූපය. උදාහරණ දෙකක් ගත්තොත් මම බත් කනවා affirmative, බත් කනවාද question ප්‍රශ්න ස්වරූපේ, බත් කන්නේ නැහැ negative form එක, බත් කන්නේ නැද්ද negative question form එක. ඔය ස්වරූප හතරනේ තියෙන්නේ. එතකොට ඔය සම් කියන එක භාවිතා කරන්න පුළුවන් අපිට affirmative ස්වරූපයට විතරයි. සම් කියන එක භාවිතා කරන්නේ අපි affirmative ස්වරූපයට විතරයි. ඊතුරු ස්වරූප තුනට භාවිතා කරන්නේ අපි එනි කියන එක. උදාහරණයකට ගත්තොත් එහෙම මං වතුර ටිකක් බිව්වා. කොහොමද අපි කියන්නේ? I drank some water. මං වතුර ටිකක් බිව්වා. එතකොට මේක affirmative ස්වරූපෙ හින්දා මං වතුර කියන නාමපදයේ විශේෂ කරන වචන විදිහට ටිකක් කියන්න භාවිතා කරා some කියන එක. I drank some water. මම වතුර ටිකක් බිව්වා. මං හදනවා question form ප්‍රශ්න ස්වරූපේ. ඔයා වතුර ටිකක් බිව්වද? දැන් මම මගෙන් අහන්න බෑනේ මම වතුර ටිකක් බිව්වද? ඒක මම දැන් මොංගල් වගේනේ. අපි ඉස්සරහින් කෙනෙක් ගහමු. ඔයා වතුර ටිකක් බිව්වද? එතකොට question form එකදී සම් වෙනකොට අපි දාන්න ඕන any කියන එක. Did you drink any water? ඔයා වතුර ටිකක් බිව්වද? බලන්න මම සම් වෙනකොට භාවිතා කරා මොකද්ද? any කියන එක. Did you drink any water? ඔයා වතුර ටිකක් බිව්වද? negative form එක නෑ මම වතුර ටිකක් බිව්වේ නැහැ. එතකොට නෑ කියද්දි not එක දානවා negative form එකේදී. එතකොට අපි භාවිත කරන්නේ any කියන එක. I didn't drink any water. මම වතුර ටිකක් බිව්වේ නැහැ. එතකොට මම භාවිත කරේ මොකද්ද? any කියන එක. ඇයි negative form එකේ හින්දා. negative question form එක. ඔයා වතුර ටිකක් බිව්වේ නැද්ද? negative question form එකේදී අපි not දු පදේ උඹලට ගන්නවා. එතන කොහොමද එන්නේ? Didn't you drink any water? ඔයා වතුර ටිකක් බිව්වේ නැද්ද? එතකොට මම භාවිතා කරේ any කියන එක. එහෙනම් පුතේ මෙන්න මේ affirmative ස්වරූපයට විතරයි අපි සම් එක භාවිතා කරන්නේ. question negative question form වලටත් අපි භාවිතා කරන්නේ any කියන එක. ඕක තමයි ඔය සම් එකේ any එකේ වෙනස වෙන්නේ. ඊළඟ බලන්න කොටුවේ තියෙන වචන වල ඊළඟ එක few කියන එක. අපිට ඔය few එක භාවිතා කරන්න පුළුවන් කොහොමද? ඕකට එනවා few එකත් එක්ක වචන දෙකක්. එන්නේ a little, අනික තමයි a few.
a little කියන වචනේ a few කියන වචනේ. මේකේ තේරුම ඉන්නේ කිහිපයක් ස්වල්පයක් කියන අර්ථය තමයි ඔකේ ඉන්නේ. a little කිව්වත් a few කිව්වත් ඔකේ තේරුම ඉන්නේ කිහිපයක් ස්වල්පයක් කියන අර්ථය. ওই දෙකේ වෙනස වෙන්නේ මේ මෙහෙමයි. අපි පාඩමක් ඉගෙන ගන්නවා nouns නාමපද කියලා. ඔය nouns නාමපද අපිට එක එක ආකාරවල බෙදන්න පුළුවන්. proper nouns, pronouns, common nouns, collective, countable, uncountable බෙදන්න පුළුවන්. ඒක එක අවස්ථාවක අපිට හම්බුනා ඔය nouns වල common nouns කියලා. පොදු නාම. පොදු නාම කියලා කියන්නේ කිසිම කෙනෙක් විශේෂ කරන්නේ නැහැ. පොදු ඕනෑම දේවල් හඳුන්වන එකට. අපිට common nouns නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මෙහෙම countable ගණන් කරන්න පුළුවන් දේවල් අනික uncountable ගණන් කරන්න බැරි දේවල් කියලා. countable කියලා කියන්නේ පහසෙන් 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන්. ඔය ගස් ළමයි පොත් පෑන් පැන්සල් වගේ දේවල්. uncountable පහසෙන් ගණන් කරන්න බෑ. 1 2 3 කියලා පහසෙන් ගණන් කරන්න බැරි දේවල්. එතකොට ඔය countable ගණන් කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් මම කියනවා පොත book. ගණන් කරන්න බැරි දෙයක් මම ගන්නවා උදාහරණයක් වතුර water. මට කියන්න ඕන වතුර ටිකක් කියලා. වතුර ටිකක්. එතකොට මේ වචන දෙකෙන් ගත්තොත් එහෙම මේ countable ගණන් කරන්න පුළුවන් දේවල් වලට තමයි අපි භාවිත කරන්නේ මොකද්ද? a few කියන එක. එතකොට කොහොමද කියන්නේ? a few books. ගණන් කරන්න පුළුවන් දේවල්ට a few එක දාන්න. එතකොට a few books. පොත් ටිකක්. මට කියන්න ඕන වතුර ටිකක් කියලා. වතුර කියන එක ගණන් කරන්න බෑ. ගණන් කරන්න බැරි දේවල් සම්බන්ධයෙන් තමයි අපි දාන්නේ මොකද්ද? a little කියන එක. එතකොට කොහොමද ඉන්නේ? a little water. වතුර ටිකක්. ඒක තමයි ඔය little කියන එකේ a few එකේ වෙනස වෙන්නේ. පහසෙන් ගණන් කරන්න පුළුවන් දේවල් එක්ක විශේෂණ පදයක් විදිහට a few භාවිත කරනවා. පහසෙන් ගණන් කරන්න බැරි දේවල් එක්ක විශේෂණ පදයක් විදිහට a little භාවිත කරනවා. ඒක තමයි අපිට හම්බෙන ඊළඟ වචනේ. ඊළඟට හම්බෙනවා much එක අවසාන වචනේ. මම ඊට කලින් තියෙන්නේ මේ lot කියන එක. ඒක කතා කරන්න කලින් මම කතා කරන much කියන එක. ඔය much කියන වචනේ තව එකක් යනවා many කියන එක. මේකේ තේරුම ගොඩක් බොහෝමයක් කියන අර්ථය තමයි එන්නේ මිනි එකේ මච් එකේ. මේකත් මේ වගේම තමයි අපි අර nouns කියන කොටස් nouns කියන නාමපද කියන කොටස් වලට බෙදපුවාම අපිට හම්බ වෙනවා common nouns පොදු නාම කියලා. ඔය පොදු නාමයට තිය අපි බෙදපුවාම countable ගණන් කරන්න පුළුවන් දේවල් uncountable ගණන් කරන්න බැරි දේවල් කියලා. ඔය මිනි භාවිතා කරන්නේ countable ගණන් කරන්න පුළුවන් දේවල් එක. මට කියන්න ඕන පොත් ගොඩක් කියලා. පොත් ගොඩක්. එතකොට මම භාවිතා කරන්නේ පොත් වලට books මම භාවිතා කරන ගොඩක් කියන්නේ many කියන එක. එතකොට කොහොමද එන්නේ? many books පොත් ගොඩක්. එයි many භාවිතා කරේ පොත් කියන එක ගණන් කරන්න පුළුවන් දෙයක් හින්දා. ගණන් කරන්න බැරි දේවල් එක සමාන භාවිතා කරන්නේ මොකද්ද? much කියන එක. මට කියන්න ඕන වතුර ගොඩක් කියලා. එතකොට වතුර කියන එක මම භාවිතා කරනවා water කියන එක. වතුර කියන ගණන් කරන්න බැරි දෙයක් හින්දා මම භාවිතා කරනවා මොකද්ද? much කියන එක. much water. ඒක තමයි ওই දෙකේ වෙනස වෙන්නේ. පහසෙන් ගණන් කරන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන් many, පහසෙන් ගණන් කරන්න බැරි දේවල් සම්බන්ධයෙන් much කියන එක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට යන්නම් අර තිබ්බ වචනෙට lot කියන එකට. ඕකත් එක තව වචන දෙකක් එනවා. මෙහෙම lot නැත්තම් lots of නැත්තම් a plenty of. මේකේ තේරුම ගොඩක් බොහෝමයක් කියන එක. ගොඩක් බොහෝමයක් කියන අවස්ථාවල තමයි භාවිතා කරන්නේ lot නැත්තම් lots of නැත්තම් a plenty of කියන එක. දැන් අපි කතා කරන්නේ ඉස්සල්ලා countable ගණන් කරන්න පුළුවන් දේවල් තියෙනවා uncountable ගණන් කරන්න බැරි දේවල් තියෙනවා කියලා. මේකේ වෙනසක් නැහැ. ගණන් කරන්න පුළුවන් වුණත් එකයි බැරි වුණත් එකයි ඕන එකකට මේ වචන භාවිතා කරන්න පුළුවන්. දැන් උදාහරණයක් මට කියනවා පොත් ගොඩක් කියලා. පොත් වලට අපි කියනවා books කියලා. මට ඕන එකක් දාන්න පුළුවන්. a lot of books නැත්තම් lots of books නැත්තම් a plenty of books ඕන එකක් දාන්න පුළුවන්. මට දාන්නවා වතුර කියලා water. වතුර ගොඩක් දාන්න. a lot of books, lot of water නැත්තම් lots of water නැත්තම් a plenty of water. ඔය විදිහට ගණන් කරන්න පුළුවන් වුණත් එකයි බැරි වුණත් එකයි ඕන එකක් එක නෝන නාම පදයක් එක මේ ඕන වචනයක් භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ඕක තමයි මේ අපි තියෙන කොටුවේ තියෙන වචන වල තේරුම එකිනෙක ගත්තාම වෙනස්කම් දැක ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් එහෙනම් ලියුම දල වශයෙන් කියවලා තීරුම අරගෙන අපි කොහොමද මේ උත්තරට ගැලපෙන්නේ කියලා බලමු. අපි ඉතින් ලියුම කියවමු බලමුකෝ. at home ගෙදර 3rd December 2004 2004 දෙසැම්බර් 3 වෙනිදා dear Suraji ආදරණීය සුරාජි. එතකොට සුරාජිට තමයි මේ ලියුම ලැබිලා තියෙන්නේ. the picture you send me වා මට ඒ පින්තූරය is වෙනවා beautiful ලක්ෂණ එක. I like
it very මං කැමති එකට have you got ඔයා ගාව තියනවාද other pictures for our exhibition අපේ ප්‍රදර්ශනයේ තව පින්තූර we need අපිට ඕනලු colourful pictures of bird කුරුල්ලන් පින්තූර වගේක් thanks ස්තුති කියනවා for support උදව්වට let's meet at the exhibition ප්‍රදර්ශනයේදී හම්බෙමු කියනවා අනුපමා එහෙනම් අනුපමා තමයි මේ ලියුම ලියලා තින්නේ සුරාජිට එහෙනම් සුරාජ් ඉස්සලා ලියුමක් එනවන්නේ නැති අනුපමාට ඒකත් එක්ක පින්තූර ටික අමුණන්න නැති දැන් එහෙනම් අනුපමා ලියන රිප්ලයි එකක් සුරාජිට right අපි දැන් උත්තර ටික දාගෙන යමු බලන්න පළවෙනි ස්ථානේ the picture you send me ඔයා මට ඔය පින්තූරය එහෙනම් ඒ උතන දෙව දැම්මේ ඉතින් දැන් ඉස්සලා සුරාජි අනුපමාට පින්තූර ටික යවපුවාම සුරාජිත් පින්තූර දන්නවා අනුපමත් පින්තූර දන්නවා සියලු පාර්ශ්ව දැනුවත් ඒකෙන් දැන් දෙකක් දාන්න පුළුවන්කම තියෙනවා is වෙනවා beautiful one ලස්සන එකක් එහෙනම් අන්න අල්කයන්ක් එනවා එතන මොතන n නැහැ තියෙන්නේ එහෙනම් b අකුර ව්‍යංජන අක්ෂර හඬක් එන්නේ එහෙනම් දාන්න පුළුවන් beautiful one ලස්සන එකක් වෙනවා ඊට පස්සේ එන්නේ I like it very මං ගොඩක් කැමතියි කියනවා ඒකට එතකොට ගොඩක් කියන අර්ථයට මොකක්ද උත්තර අපිට දාන්න තියෙන උත්තර වල much තියෙනවා lot තියෙනවා නේ lot දාන්න නැහැ නේනම් එතන දාන්නේ much like it very much මොකද much කියන එක ගණන් කැමති කියන ගණන් කරන්න බැහැනේ එහෙනම් much කියන දාන්න පුළුවන් have you got ආගාව තියනද other pictures for අපේ ප්‍රදර්ශන තව පින්තූර ටිකක් එහෙනම් pictures පින්තූර කියන ගණන් කරන්න පුළුවන් දෙයක් හින්දා අපිට දාන්න පුළුවන් ටිකක් කියන්නේ few දාන්නත් පුළුවන් any දාන්න පුළුවන් හැබැයි උතන දාන්න වෙන්නේ any එක මොතන තියෙන question form එකක් හින්දා අපිට any දාන්න වෙන්නේ have you got any other pictures for our exhibition මොතන දාන්න බෑ few දාන්න නෑ එහෙනම් few දාන්න බෑ එහෙනම් දාන්න වෙන්නේ මොකද්ද අපිට any කියන එක තමයි we need අපිට ඕන මොකද්ද colourful pictures of කුරුල්ලන්ගේ පින්තූර ටිකක් එහෙනම් අතර තියෙනවා එහෙනම් දාන්න පුළුවන් few කියන එක few colourful pictures of birds thanks ස්තුති ගොඩක් එහෙනම් උතන තියෙන lot එක දාන්න පුළුවන් thanks a lot for support උදව්වට let's meet at the exhibition ප්‍රදර්ශනයේදී හම්බෙමු අනුපම ඔය විදිහට අපිට 100%ක් සාර්ථක උත්තරයක් හදාගන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නෙට